මේකේ ඉන්ටීරියර් එක නම් මාරම ලස්සනයි. දන්නවද අද මම මොකද්ද කරන්න හදන්නේ කියලා? මෙන්න මේක තමයි අද මම කරන්න හදන්නේ. අද මම මේකට ආවේ පොඩි ෆොටෝ ෂූට් එකක් කරන්න. ෆොටෝග්‍රැෆර් තමයි මට රෙකමන්ඩ් කරේ අපි මේක බැරිස්ටා එකේ කරමු කියලා. මොකද එයාගේ කන්සෙප්ට් එකට අයිඩියල්ම ප්ලේස් එක මේක. ඇත්තටම මේකේ ඉන්ටීරියර් එක නම් හරිම ලස්සනයි. අපි අද මේ ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල දඹුලු පාරේ තියෙන බැරිස්ටා එකට. ෆොටෝග්‍රැෆර්ගේ කන්සෙප්ට් එකට ගැලපෙනම ලස්සන ෂොට්ස් ටිකක් ගන්න අපිට පුළුවන් වුණා. මේ බැරිස්ටා එකේ ස්ටාෆ් එක හරිම සපෝටිව්. අපි උදේ 6 විතර වෙද්දී එතන වැඩේ පටන් ගත්තා. ඒගොල්ලොත් උදේම ඇවිල්ලා අපිට සපෝට් කරා. මේ ෆොටෝග්‍රැෆර්ස්ලා දෙන්නත් හරිම සපෝටිව්. ඉතින් ඔයාලටත් ඔයාලගේ ස්පෙෂල් ලොකේෂන් එකකට කන්ටැක්ට් කරගන්න හරිම ෆ්‍රෙන්ඩ්ලි ෆොටෝග්‍රැෆර්ස්ලා කට්ටියක් තමයි මේ. ඒගොල්ලන්ගේ පේජස් වල ලින්ක්ස් මම මෙතන පහලින් මෙන්ෂන් කරන්න. ඕන කෙනෙක්ට කන්ටැක්ට් කරගන්න ලේසි වෙන්න. එතකොට ඒගොල්ලෝ මගෙන් ඉල්ලපු කොස්ටියුම් එක තමයි මේක. මම මීට කලින් මේ ස්ටයිල් එක try out කරලා නැහැ. මොකද මම වැඩි හරියක් අඳින්නේ ගවුම්නේ. ඉතින් ඕගොල්ලෝ මොකද හිතන්නේ? ඒ ස්ටයිල් එක මට මැච් වෙනවද? ඒ ස්ටයිල් එක මට ලස්සනයිද කියලා ඔයාලගේ අයිඩියාස් උත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. තව මේ වැඩේ ගැන මොකද හිතන්නේ කියලාත් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තමයි මගේ මේ වීඩියෝස් වල තියෙන වැරදි අඩුපාඩු තව හැදෙන්න ඕන දේවල් එහෙම තියෙනවා නම් ඒ දේවල් උත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. එතකොට මට පුළුවන් ඒ දේවල් හදාගෙන ඊගවට ගේන වීඩියෝ එක ලස්සනටම අරගෙන එන්න. මොකද මම මේකට අලුත්නේ. මම මීට කලින් මෙහෙම වීඩියෝස් දාලා නැහැනේ. ඒ හින්දා ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් මට ගොඩාක් වැදගත් වෙයි. හරි දැන් කියවුවා ඇති. එන්නකෝ අපි යමු වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න. ෂූට් එක ඉවරලා කොෆි එකකුත් බීලා මට හොඳ උණු රොටියක් කන්න දුල දුකක්. මොකද එතනම එහා පැත්තේ බඩගමුව කැලේනේ. එතනින් අපි රසම රස ලුණු මිරිසකුයි උණු හතු මාළුවකුයි එක්ක උණුවෙම පොල් රොටි කාලා ප්ලේන් තිබිව්වා. මාරම රසයි ඒක නම්. මෙතනින් කෑම කන්න මං හරිම ආසයි. මොකද මෙතන තියෙන කෑම හරිම රසයි. මේ හරියෙන් කොහේ හරි යනවා නම් මං අනිවාර්යයෙන්ම මෙතනින් කොමනවාම හරි කාලා යන්නේ. ඔයාලා try කරලා බලන්න. ඊට පස්සේ මම ගියා ලේක් ග්‍රවුන්ඩ් එකට. මට පොඩි තෑග්ගක් හම්බුණානේ ඒක අන්බොක්ස් කරන්න. බලන්නකෝ ඒකේ මොනවද තියෙන්නේ කියලා. රසම රස තෑග්ගක් තමයි මට හම්බුනේ. ඒකත් බලලා එකක් වෙලා ඉඳලා ආපහුතින් ගෙදර ගියා. මේ වගේ vlogs මම තව ඉස්සරහට ගොඩක් අරගෙන එන්නම්. මගේ vlogs වලට කැමති නම් මගේ YouTube channel එක subscribe කරන් යන්න.